අයිබෝවන් මේ වීඩියෝ කරන්නේ අපි විකෘතිකරණ පරිශ්‍රම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිමට අදාළව දේශන මාලාවේ දෙවෙනි දවසේ දේශනය බැඳුණු කරුණු සාකච්ඡා කිරීම සඳහායි අපි රෙකෝඩින් එක සකස් කරලා දැම්මට සංක්ෂිප්ත කරලා එය පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන් විදිහට මේ වීඩියෝව ඉදිරිපත් කරනවා. අපි නම් ආරම්භ කරමු. මේ අපි දෙවනි කොටසේ කියන්නේ පනතේ දෙවනි කොටසේ අපිට දකින්න පුළුවන් මේ කෘෂි කාර්මික ඉඩම් කොහොමද මොනා කලමනා කරන්නේව පවත්වාගෙන යන්නේ කියන එක. එතකොට පනතේ දෙවනි කොටස ගත්තාම 22 වගන්තිය අපිට බලන්න පුළුවන්. ඒ 22 වගන්තිය පෙන්වා දෙන්නේ පළවෙනි වගන්තිය කියනවා. යම් කෘෂිකාර්මික ඉදමක ප්‍රමාණය පිහිටීම හා ස්වභාවික සම්පත් සැලකිල්ලටගෙන ඒ ඉදමට ඉතාම ගැළපෙන භෝග වර්ග හා එහි වගා කිරීමට හෝ සත්ව වර්ග හැදි කිරීම, නිරදීය මත්ස්‍ය ඇති කිරීම හෝ කාර්යක්ෂම වගා කරවීම පිණිස මේ කෘෂිකාර්මික ඉදම් මනා ලෙස කළමනාකරණය කිරීම සහ මේ පනත මගින් මතු සලසා ඇති හෝ යටතේ පනවන ලැබූ නියෝග මගින් සලස්වා ඇති විධිවිධාන ප්‍රකාරව වගා කිරීමේ සම්මතයන්ට අනුකූලව මේ කාරණා දෙකත් නිෂ්පාදන තත්ත්වයේ ප්‍රමාණය යන දෙයන්චින් ඵලදා වර්ධනය දියුණු කිරීමේ සහ නිෂ්පාදනයේ විශේෂ කාර්යක්ෂම සම්මතයන් තත්ත්වයන් පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ඒ ඉඩම වගා කිරීම යම් කෘෂිකාර්මික ඉඩමක සෑම ඉඩම් හිමිගොවියෙකුගේම හෝ මුක්තිකරුවෙකුගේම කාර්යයක් හා වගකීම විය යුතුය කියලා. ඒක අනුව ඒ අනුව තමයි කෘෂි කළමනාකරණ නියෝග සකස් කරලා තියෙන්නේ. එතකොට එහි දැක්වෙන කරුණු අපි සලකා බැලුවොත් ඔබට පේනවා 2009 අංක 1 දරන කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණ නියෝග වලට අනුව ඉඩම් හිමියා හෝ භුක්තිකරු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රමිතීන් මොනවාද කියලා. ඒ අනුව 15/85/15 2009 අංක 1 දරන කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණ නියෝග අනුව අපි මොනවද කරන්නේ? ගොවියා මොකක්ද කරන්නේ? මේක මේ ඉඩම් හිමියා හෝ භුක්තිකරු විසින් කළ යුතු දෙයක්. මොනවද කරන්නේ? ඒ කියනවා අනුමත කරන ලද කෘෂි භෝග වර්ග වගා කිරීම. දැන් වීනම් වගා කරන්න. නැත්නම් අතිරේක භෝග. ආදී වශයෙන් අනුමත කරන ලද කෘෂි භෝග වගා කළ යුතුයි. එතකොට එහෙම කරාම තමයි ඒ කියන්නේ පසට ගැලපෙන ප්‍රදේශයට ගැලපෙන භෝග වර්ග නිර්දේශ කරනවා. ඒවා වර්ග වගා කිරීම ඒ ඉදමින් ප්‍රශස්ත පරදාවක් ලබා ගැනීම වැදගත්. ඊළඟට කියනවා වාරි ජලය පළදායි ලෙස කළමනාකරණය. වාරි ජලය පළදායි ලෙස කළමනාකරණය කරන්න ඕනේ කියලා. ඒ වගේම මේකේ පස සහ ජලය හොඳින් සංරක්ෂණය වන පරිදි
ඉඩම නිසි ආකාරයට නඩත්තු කරගෙන යනවා. වාරි ජලය මෙතන බලන්න මේ භෝග වර්ග තියෙන හරි ලේසි මතක තියාගන්න. අනුමත භෝග වගා කරන ඊට පස්සේ මොනවද වලින් ජලය. වාරි ජලය පළදායි දිශ ක්‍රමනා. ඊට පස්සේ පස සහ ජලය සංරක්ෂණය. පස හා ජලය හොඳින් සංරක්ෂණය වන පරිදි ඉඩම නඩත්තු කරගෙන යනවා. ඊපස්සේ දැන් පොහොර. දැන් බලන්න මේක හරි ලේසි මතක තියාගන්න ඕනේ. මේ භෝගයක් වගා කරද්දී ඕන කරන දේවල් තමයි මේකේ. භෝග වර්ගයේ තියෙන මොන හරි ඒ සුදුසු භෝග අනුමත කරන භෝග. වාරි ජලය පළදායි ලෙස කළමනා කරනවා. ඊපස්සේ පස හා ජලය සංරක්ෂණය වන පරිදි ඉදම නිසි පරිදි නඩත්තු කර පවත්වාගෙන යනවා. ඊගවට ප්‍රමාණවත් පරිදි නියමිත කාල පරාසයන් තුළ රසායනික පොහොර හා කාබනික පොහොර නිර්දේශිත ප්‍රමාණයෙන් යෙදීම. මගින් පසෙහි සාරවත් බව වැඩි දියුණු කිරීම. ඊට පස සාරවත් බව වැඩි කරන්න ඕනේ. මොකෙන්ද? රසායනික පොහොර හා කාබනික පොහොර නිර්දේශිත ප්‍රමාණයේ යෙදීම මගින්. ඊට කියනවා රෝග වලින් තොරව සහ ක්‍රමීන් සහ වෙනත් පරිබෝධකයන්ගේ උපද්‍රව වලින් භෝග ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම. ඉතින් මොනවද ක්‍රමීන් සහ පරිබෝධක වලින් භෝග ආරක්ෂා කර ගැනීම සරලව කියනවා. ඊහාට වගා කරමින් පවතින සහ අස්වැන්න ලද භෝග අස්වැන්න නෙලීමේ ක්‍රියාවලිය සිටියේදීම එකී භෝග ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම සඳහා පියවර ගැනීම. දැන් වගා කරමින් පවතින ඒ වගේම අස්වැන්න ලද ඒ අස්වැන්න නෙලීමේ ක්‍රියාවලියේදී ඒ භෝග ආරක්ෂා කරන්න. දැන් තුන් අවස්ථා වගා කරමින් තියෙන එක තියෙනවා. අස්වැන්න නෙලපුවා තියෙනවා. ඒ වගේම නෙලීමේදී ඒ භෝග ආරක්ෂා කරන්න ඕනේ. නැත්නම් අර ඒවා වේස්ට් වුණොත් එහෙම අපි කොච්චර නිෂ්පාදනය කරත් එකී නිෂ්පාදන වෙළඳපළට යැවීම සඳහා සකස් කිරීමේදී තත්ත්වයට සහ ප්‍රමාණයට යන දෙකටම සිදුවන ලාභ හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. දැන් භෝග නෙළුවත් ආරක්ෂා කරගෙන ඒක වෙළඳපළට යනකොට තත්ත්වය හා ප්‍රමාණයට අලාභ හානි අවම කරගෙන ගෙනියන්න. ඊපස්සේ කියනවා වාරිමාර්ග කටයුතු අවශ්‍ය අවස්ථාවලදී නඩත්තු කිරීම අලුත් දෙයක්. මේක අපිට පේනවා ඒක භෝගයක් දිහා බලන්න කියනවා. අනුමත භෝගයක් වගා කරනවා. වාරි ජලය පළදායි ගමනාකරණය කරන පස හා ජලය සංරක්ෂණය කරනවා. අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට නිර්දේශිත ප්‍රමාණවලින් රසායනික පොහොර කාබනික පොහොර යෙදීම. රෝග හා පරිබෝධ වලින් ආරක්ෂා කිරීම. වගා කරමින් පවතින හෝ අස්වැන්න නෙලා ඇති. එහෙම නැත්නම් අස්වැන්නම නෙලමින් ක්‍රියාවලියේ සිටියදී ඒ භෝග ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම. ඊපස්සේ පසු නිෂ්පාදනය වෙළඳපළට යැවීමේදී සකස් කිරීමේදී තත්ත්වයට හා ප්‍රමාණයට හානිය අවම කරලා ලාභය අවම කරලා ඒ සඳහා කටයුතු කිරීම. තොර ඒ වාරි මාර්ග කටයුතු වලදී නඩත්තු වීම අලුත් අධ්‍යාපනය කිරීම නිසපත්ති කිරීම මේක එකතු කරගත්තාම ඊඩමක තියෙන කෘෂිකාර්මික පළදාව වර්ධනය කරන්න ආරක්ෂා කරන්න කියාව ඊගාට සුපරීක්ෂණ කමිටුවේ සංහිතිය කුමක්ද? දැන් සුපරීක්ෂණ කමිටුවක් කියලා එකක් පත් වෙනවා. මොකක්ද මේ සුපරීක්ෂණ කමිටුව? මේ කළමනාකරණ නියෝගවලදී පෙන්නන සුපරීක්ෂණ කමිටුවක්. සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. සමාජිකයන් 5 දෙනෙක්. ඒකේ අනිවාර්යයෙන්ම ඉන්නවා මේ ප්‍රදේශයේ බාහිර ගොවිජන සංවර්ධන නිලධාරියෙක්. ඊපස්සේ කෘෂිකර්ම උපදේශක. ඊට පස්සේ තව කවුද? තවත් වෙනත් කෘෂිකාර්මික කටයුතු වලට අදාළ වෙන රජයේ ආයතන තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපනයන භෝග ව්‍යාප්ත නිලධාරිය අපනයන භෝග සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ වගේම සත්ව නිෂ්පාදනය අංශය ගත්තාම ඒ පශු වෛද්‍ය කාර්යාලයේ සත්ව සංවර්ධන උපදේශකවල ඊට අමතරව ගත්තා බරු සංවර්ධන උපදේශක
ව්‍යාප්ති නිලධාරිය. එතකොට පොල් සංවර්ධන නිලධාරිය. මේ අයව මේ සුපරීක්ෂණ කමිටුවට සම්බන්ධ කරගන්න පුළුවන්. තවත් අය ඉන්නවා. right. එතකොට ඉන්නේ 5 දිනකින් තමයි සුපරීක්ෂණ කමිටුව සමන්විත වෙන්නේ. මේ සුපරීක්ෂණ කමිටුව කියලා කියන්නේ. එතකොට සුපරීක්ෂණ කමිටුව කියලා කියන්නේ මේ ඒ අදාළ විශේෂකාරමික බිම් ඒ නිසි පරිදි වගා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂාකාරී වීම සඳහා යෝජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්ගේ වශයෙන් පත් කරන ලබන කමිටුව. ඔවුන් තමයි බලන්නේ යම් ආකාරයකින් යමක් කාර්යක්ෂම විදිහට වගා කරලා තියෙනවද? ඒ වගා කිරීම සඳහා සුදුසු තත්ත්වයක තියෙනවද නැත්නම් ඒ ගැටලු තියෙනවද? ඒ වැඩි දියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද ආදී වශයෙන් නිර්දේශ දීමට තමයි මේ සුපරීක්ෂණ කමිටුව. එතකොට ඒ සුපරීක්ෂණ කමිටුව කරන්නේ ඊ අදාළ ඉඩම් පරීක්ෂා කරලා බලලා තමන්ගේ නිර්දේශ කොමසාරිස් ජනරාල්ට ඉදිරිපත් කරන එක. කෘෂිකාර්මික ඉඩමක වෘත්තිකරුවෙකු විසින් ඉඩම් හා වාරි කර්මාන්ත සාමූහිකව පවත්වාගෙන යාම සඳහා යුතුයකම් හා බැඳීම් ඉටු කිරීමට ගත යුතු පියවර මේ නියම වලින් පහදා ගන්නවා. අපි ඒක ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ආවා. මොනවද කරන්නේ? සාමූහිකව ප්‍රමාද කරන්න. ඒක නිසි පරිදි කරන්න අපි කරන්නේ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් නිසි කාලයට එකතු කරනවා. අපි දැන් මහ සීසන් එක නියමිත වගා කාලසටහන තුල කිරීම සහතික වෙන්න ඕන. එහෙම නැත්නම් දැන් නෑ උදාහරණයක් ගත්තොත් කන්නේ පහුවිලා වගා කළොත් විවිධ ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිෂ්පාදන ක්‍රියාව. ඒ නිසා එනිසි කාල සීමාවට වගා කටයුතු කරන්න. යල මහා බලලා අන්නේ නිමිත වර්ෂා රටාව බලලා නියමිත කාලයට ඒ කාලසටහන සකස් කරලා කරන්න. ඊපස්සේ වාරි ජලයේ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම. ජලය තාම තීරණාත්මකයි කෘෂි කර්මාන්තයේදී. එතකොට ජලය හිඳ වුණොත් වැඩි වුණොත් ඒ භෝග වලට බලපාන. ඒ නිසා වාරි ජලය කාර්යක්ෂම ලෙස කළමනාකරණය කරන්න. ඒ වාරි ජලය නිසි වේලාවට නිකුත් කිරීම. ඒවා ඒ ජලය අවශ්‍ය ප්‍රමාණයට භෝග සඳහා සම්පාදනය කිරීම. වැඩි ජලය තියෙනවා නම් ඒවා පැස යන විදිහට සකස් කිරීම. ආදී වශයෙන් වගකීමක් තියෙනවා. ඊගාට පස සංරක්ෂණයකින් සඳහා හවුලේ කටයුතු කරනවා. දැන් අපි පස නොමැතුව භෝගයක් ස්ථාපනය කරනවා. ඒකේ ගුණාත්මක භාවය තිබුණ නැත්නම් ඒ භෝග හිතුවට වැඩක් නැහැ. ඒ නිසා හවුලේ අපි ගත්තොත් එහෙම යම් ආකාරයක පාංශු කාදනය පොසෝදා පාළුව සිදු වෙනවා. වගේ දේවල් සිදු වෙද්දී සාමූහිකව අපි ගත්තොත් එහෙම ඒ කාණු කැපීම වෙන්න පුළුවන්. සංරක්ෂිත වැටියදීම වෙන්න පුළුවන්. ඒතර පස පෝෂක ද්‍රව්‍ය එකතු කිරීම වෙන්න පුළුවන්. මේ කටයුතු කරන්න පුළුවන්. ඊගාවට ජල සංරක්ෂණය කිරීම සඳහා නිසි පරිදි ජලය බැස යාමට අවශ්‍ය පිළිවෙල. දැන් වැඩිපුර ජලය આવොත් වතුර රැඳිලා හිටියොත් තිබුණොත් එහෙම ඒ ජලය භෝග හානි වෙනවා. ඒකට ඒ ජලය බැස යාමේ ඒ වාරි පද්ධතිය නිසි පරිදි නඩත්තු කරලා පවත්වාගෙන යන්න ඕනේ. එළවේලි සුද්ධ කරගන්න ඕනේ. ආදී වශයෙන්. ඊගාට වගාවන් පරිබෝධ හා රෝග වලින් ආරක්ෂා කිරීම මේකද කණින් කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් මේ වගාව වගා කිරීම ඇතුලේ පරිබෝධ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක. ඊපස්සේ නිසි පරිදි පරීක්ෂාකාරී ඉඳලා සාම්ප්‍රදායික ක්‍රම වලට හෝ අලුත් ක්‍රම වලින් ඒ පරිබෝධ හා රෝග වලින් ආරක්ෂා කරනවා. උදාහරණයක් ගත්තොත්
මැස්සු බොනවා කියනවා නේ. එතකොට නෑ දුවදුර වෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම දිලීර රෝග වෙන්න පුළුවන්. වෛරස් රෝග වෙන්න පුළුවන්. මේවා වලින් ආරක්ෂා කරගන්න කුවිය සාමූහික වගකීමක් තියෙනවා. මොකද Tamange එක විතරක් හැදිලා නිකන් ඉන්නේ නෑ. අනිත් ඒවාට ඒවා පැතිරෙන්න පුළුවන්. මේ සාමූහික වගකීම. මේවා තනියෙන් කරන්න බෑ. දොයිතනින්. ඊගාවට යම් කෘෂිකාර්මික නිෂ්පාදිත අස්වැන්න මෙවීම හා ඒවා වෙළඳ පොළට ඉදිරිපත් කිරීම අතර නියමිත කාල සීමා අනුගමනය කර ඇති බව සාතික. ඒවා හරියට අස්වැන්න වේලවා අලුත් පිට නියමිත කාලය ඇතුළත වෙළඳ පොළට යන්න ඕනේ. නැත්නම් ඒවා ලේ කර ගන්න බැරි වෙනවා. නේ. උදාහරණයක් ගත්තොත් එහෙම මේ බණ්ඩක් කන එළවෙන ටික දවසක් කියනකොට ඒ මොරලා කියන ඒ වගේ එහෙම නැත්නම් පළතුරු වගේ මොකක්ද භෝග මෙලලා ඒක නරක වුණොත් ලැබුණු නරක වුණොත් වේලුණොත් වගේ අපි බලන්න ඕනේ වෙනද පොරට ඉතිපත් කරන ગેප් එක අඩු කර ගන්න ඕනේ. වලින් හැකි වලින් මේක කරන්න ඕනේ. නැවුම්ම පෝෂණය ආරක්ෂා වෙන මේක ඉදිරිපත් කරොත් එහෙම ඒ අස්වැන්න තමයි පළදායි අස්වැන්න බවට පත් වෙන්නේ. කොච්චර අස්වැන්න ලැබුණත් කියලා නෑ. ඒවා විනාශ වෙලා නරක වෙලා යනවා. ඊගාට සුපරීක්ෂණ නියමයක සක්‍රිය කාලයේ සීමාව කවරද? දැන් මේ සුපරීක්ෂණ නියමය කියන්නේ මොකද අපි බලමු. සුපරීක්ෂණ නියමයක් කියන්නේ මොකක්ද? යම් කාල සීමාවක් තුළ යම් කිසි වගා බිමක් යම් අධීක්ෂණයක් යටතටපත් කිරීම තමයි සුපරීක්ෂණ නියමකින් වෙන්නේ. ඒත් සුපරීක්ෂණ නියමයක් නිකුත් කරන්නේ යම් කිසි ඉඩමක් කාර්යක්ෂම නොවන ලෙස මනා කළමනාකරණයෙන් යුක්තව වගා කළා නැහැ කියලා යම් කිසි විදිහකට වාර්තා වුණොත් ඒක සුපරීක්ෂණ කමිටුව විසින් පරීක්ෂා කරනවා. බලලා නිර්දේශ කරනවා සුපරීක්ෂණ යටත් කරන්න ඕනේ. ඉතින් යනවා ඒ නිර්දේශය මත විද්‍යාන සංවර්ධන කොමසාරිස් ජනරාල් තෝරයා විසින් ඒ කියන්නේ බඩය පවරනවා දිස්ත්‍රික් වල ඉන්න නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ට ඔවුන් විසින් සුපරීක්ෂණ නියමයක් නිකුත් කරනවා ජනරාල්වරයා වෙනුවෙන්. එතකොට ඒ සුපරීක්ෂණ නියමය කියලා කියන්නේ යම් අපි දෙනවා කාල සීමාවක් සාමාන්‍යයෙන් අවුරුද්ද කාල සීමාවක්. අවුරුද්දේ කාල සීමාව තුළ යම් ආකාරයක අකාර්යක්ෂම ලෙස පැවතියයි කියලා වාර්තා වෙච්ච බිම් ප්‍රමාණයක් ඒ මනා කළමනාකරණය තුළ භෝග වගා කරලා ප්‍රොසෙස් වෙත ඵලදාව ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒකට අදාළ වන නියමයේ දැන් ඔවුන් කරන්නේ නැති නිසා සුපරීක්ෂණ නියමයට යෝජනා කරන මෙන්න මේ කාල සීමාවන් තුළ මෙන්න මේක බට කටයුතු කරනවා. උදාහරණයක් ගත්තොත් කුඹුරුඩමක් පුරවන්න වල තියනවා කියලානේ. ඒකට මේ වගා කරන්න පුළුවන් කමති විදි වගා කරන්න. ඒකට සුපරීක්ෂණ කමිටුව කියන පරීක්ෂා කරලා බලනවා. අවල් දිනට වට කඩු බඳින්න. අවල් දිනට මේ මූලික බිම් සැකසීම් කරන්න. අවල් දිනට වැපරීම් කරන්න. ආදි වශයෙන් නියමයන් දෙන්න. ඒක තමයි ඒ සුපරීක්ෂණ කාල සීමාව තුළ ඒ කියන නිර්දේශ වලට අනුව කටයුතු කළ යුතුයි කියලා තමයි සුපරීක්ෂණ නියමකින් කියන්නේ. ඒ සුපරීක්ෂණ නියමයක් නිකුත් කරන්නේ කවුද? කොමසාරිස් ජනරාල්වරයා විසින්. ආගේ නිර්දේශ මතද සුපරීක්ෂණ කමිටුවේ නිර්දේශ මත. right. එතකොට සුපරීක්ෂණ නියමයේ කාලය තමයි අවුරුදු 1යි. සුපරීක්ෂණ නියමයේ සක්‍රිය කාල සීමාව තමයි සක්‍රිය කාල සීමාව අවුරුදු 1යි.
මේ අවුරුදු 1 ඇතුළත මේ කියන කාරණා කළ යුතුයි. ඊගාවට මේක සමහර වෙලාවට අපි විවිධ තියෙන කාරණයක් තමයි අපිට නිශ්චිතව කියන්න බෑ මෙන්න මේක මේ කාලවල මේ දේවල් වෙයි කියලා. නමුත් ඔයාලට උදාහරණයක් ගත්තොත් එම ස්වභාවික ආපදායක වෙනවා. ඊට පස්සේ නැත්තම් එයාගේ පුද්ගල සාධක නිසා තමයි සමාජීය සාධක නිසා තමන්ගේ පෞද්ගලික සාධක නිසා සෞඛ්‍ය හේතු ඔය වගේ දේවල් නිසා එහෙම වෙනවා. මොනවා හෝ සාධකයන් නිසා මේක අවුරුද්ද ඇතුළත කරගන්න බැරි වුණොත් එහෙම ඒක දීර්ඝ කරන්න පුළුවන් ඉල්ලීමක් අනුව. ඒ සුපරිශන නියමයට යටත් වෙලා හිටිය ධම්මියා හෝ භුක්තිකරු කියනවා මේ මට මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ ස්වභාවික හේතු නිසා උත්පාද මේ මොනවාරි පිළිගත හැකි සාධාරණ කාරණයක් කියන්නේ. හරි. නොසලකෙල්ල හරියන්නේ නැහැ. සාධාරණ හේතුවක් කියලා කියනවා මට මාස 3ක් තව දෙන්න මට කරන්න බැරි වුණා මේ අවුරුද්ද. මේ වර්ෂාව වැඩි වුණා. එහෙම නැත්නම් නියඟය ඇති වුණා. වගේ කාරණා නිසා. එතකොට යනවා මේ නියමිත කාලය තුල සුපරිශන නියමයේ සඳහන් වූ වැඩ අවසන් කරන්න බැරි වුණොත් මාස 3කට නොවැඩි කාලයකට දීර්ඝ කළ හැකියි. ඒක කොමසාරිස් ජෙනරාල්වරයාට සෑහීමකටපත් වෙන්න ඕනේ මේක. මෙයා කියන්නේ ඇත්ත. කියනවා. ඒකටත් සුපරිශන කමිටුවේ නිර්දේශ කරන්න පුළුවන්. සුපරිශන කමිටුව කිව්වොත් නෑ එහෙම ගැටලුවක් නෑ මේක නෑ කියලා වෘද්ධි කාලසීමාව විතරයි. right. ඊගාට කියනවා මේ සුපරිශන නියමයක් ප්‍රත්‍යදිෂ්ඨ කරන්නේ යනු කුමක්ද? ප්‍රත්‍යදිෂ්ඨ කරනවා කියලා කියන්නේ සරල අදහසව අවලංගු කරනවා. මේ අවලංගු කිරීමක් අවලංගු කරන්නේ මොකක්ද සුපරිශන නියමය? අද මේකේ සාමාන්‍ය අර්ථය තමයි මේ යම් නියෝගයක් දීලා තියෙනවා ඒක අවසන් කළා ඊට වඩා එහැයින් වූ නියෝගයට යනවා කියන්නේ. මම මෙතනදී සරලව ගත්තොත් අපි මේක සුපරිශන නියමයේ කාලය අවසන් වුණාම මේ නියමය අවලංගු කරලා දානවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කරන්න කියලා දෙන්නේ. ඒක අවලංගු. අවලංගු කරන්නේ කොහොමද? මොකකින්ද? අර වැඩ ටික කළා තියෙනවනේ. අයි සුපරිශනයක් ඕනේ නැහැ. වැඩි හරියට කළා තියෙනවා. හැබැයි මේ ප්‍රත්‍යදිෂ්ඨ කියන්නේ සුපරිශන කාලය අවසන් කළා වෙනත් නියමයකට යනවා කියන එකත් අදහසක් ගන්න පුළුවන්. කියන්නේ ඊයවට යන්නේ අපි කොහොම සුපරිශන කාලය තුර වැඩි කළා නැත්තම් සුපරිශන නියමය අවල ප්‍රත්‍යදිෂ්ඨ කළා අහිමි කිරීමේ නියමයක්. ඒක සරලව අදහස තේරුම් ගන්න දේ තමයි සුපරිශන නියමය ප්‍රත්‍යදිෂ්ඨ කරනවා කියන්නේ ඒ නියමයේ සඳහන් ආකාරයට වගා කරලා කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනවා. ඒ බව සුපරිශන කමිටුව වාර්තා කරනකොට කොමසාරිස් ජෙනරාල්වරයා විසින් එය ප්‍රත්‍යදිෂ්ඨ කරනවා. කියන අවලංගු කළා අවසන්. අහිමි කිරීමේ නියෝගයක් කියන්නේ මොකක්ද? සුපරිශන කාලයකට යටත් කරලා තියෙනවා. ඒතර සුපරිශන කාලයට යටත් කරලා තිබිලා අර නියමිත කාලය තුල ඒ කියපු සුපරිශන නියමේ කාරණා ඉෂ්ට කරන්නේ නැති වුණා. සුපරිශන කමිටුවේ නිර්දේශ අනුව තරකා බලලා අහිමි කිරීමේ නියෝගයක් කරනවා. කියන්නේ ඒ ඉඩමේ ඵලදාව ලැබීම සඳහා ඉඩමේ ඉඩහිමියට භුක්තිකරුට ඇති අයිතිය නියමයේ නිශ්චිත සඳහා කියන්නේ ඒ නියෝගයෙන් යම් නිශ්චිත කාල සීමාවක් සඳහා අහිමි කරලා ආඥා කරනවා. කියන්නේ නියම කරනවා. මෙන්න මේ කාලය තුළ ඔබට වගා කරන්න බෑ වෙන කෙනෙක් කෙනෙක් භුක්ති විඳීම නවත්තන්න. ඒක තමයි අහිමි කිරීමේ නියෝගය කියන්නේ. ඒත් අහිමි කිරීමේ නියෝගයක් කරන්නේ කොන අවස්ථාවකදීද? අවුරුදු එකක්
යම් කෘෂිකාර්මික ඉඩමක් අධීක්ෂණය කරනවා මේක වගා කරයිද දීලා තියෙන උපදෙස් අනුව පරිසරික නියමයක දක්වලා තියෙන මෙන්න මේ කාල සීමාව තුළ මෙන්න දේවල් කරන්න කියලා. ඒවා ඒ කරලා වගා කරනවාද කියලා බලන් ඉන්නවා. ඒ හිටියත් වගා කරන්නේ සතුටුදායක දේශක කරන්නේ. එහෙම වුණොත් සුපරීක්ෂණ කමිටුව විසින් කියනවා සාරිත්‍රාවයාට අපි නිකුත් කරන ලද නියමය අවුරුද්දක් දුන්නේ ඒ අවුරුද්ද කාලය ඇතුළත මේ වැඩේ කරලා නැහැ. ඒ අනුව මේක කාර්යක්ෂම ලෙස වගා කරන්නේ නැහැ කියලා. එතකොට ඒ ලිඛිතව ගන්නා මේ නිර්දේශ වලට අනුව ජනරාල්වලයා විමසනවා අර ඉඩම් හිමියා හෝ භුක්තිකරුට මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ විසින් සුපරීක්ෂණ කාල සීමාව තුළ නිසි පරිදි කටයුතු කළා නැහැ. මොකද මේක කරන්න තියෙන කියලා විමසීමේ අවස්ථාවක් දීලා ඒ කියන කාරණා පිළිගන්න බැරි නම් අහිමි කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ඕන. සාමාන්‍යයෙන් ඒ අවුරුද්දකට කාලය තුල කරේ නැත්නම් සමහරවිට ගොඩක් අය ඒක එහෙමම කරන්න නැති අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඉඩම නැති වෙයි කියලා බයට වගා කරනවා. ඉතින් අහිමි කිරීමේ නියෝගය කියන්නේ එක්තරා විදිහට සංක්‍රාන්ති කාලයක් තුළ සිදු වෙන දෙයක්. ඒ කාලය තුල යම් අරමුණක් තියෙනවා මේක වගා කරයි කියලා. නමුත් වගා කරේ නැත්නම් අහිමි කිරීමේ නියෝගය නිකුත් කරනවා. ඒක නිකුත් කරන්නේ මොකද්ද? අවුරුද්දක් සුපරීක්ෂණ කාලය තිබිලා ඒකත් ඒ කාලය තුලත් හරියට ඉඩම වගා කරේ නැත්නම් සුපරීක්ෂණ කමිටුවේ ලිඛිත නිර්දේශ ලබා කරන හේතු දැක්වීමට සඳහා ඉඩම් හිමියාට ඔබුක්ති කර අවස්ථාව දීලා නියමයක් නිකුත් කරනවා. නිශ්චිත කාලයකට මේ ඉඩමේ වගා අයිතිය අහිමි කරනවා. right. එතකොට කෘෂිකාර්මික ඉඩම් කළමනාකරණ නියෝගය යටතේ යම් නියෝගයක් බාර දීමේ ක්‍රමකාරී. දැන් ඔය ගොඩක් වෙලාවට නෛතික කාරණාවලදී කියන දේ තමයි අපිට මේ දැනුම් දීම හරියට හම්බුනේ. අපි දන්නේ. ඒ නිසා මේක ඉතාම වැදගත් වෙනවා මේ නියෝග දීමේදී පරීක්ෂණ නියම හෝ අහිමි කිරීමේ ආඥාවක් නිකුත් කිරීමේදී විධිමත් ආකාරයට මෙය සංනිවේදනය කරන්න ඕන. ඒ නිවේදනය නියමය අපිට දෙන්න කියලා නෛතික ක්‍රමයක් නිර්දේශ කරලා තියෙනවා. යනවා තමයි ඒ අදාළ නියමය සාමාන්‍ය ලිඛිත නියමයක් නේ. ඒක පුද්ගලිකව හෝ ලියාපදිංචි තැපෑලෙන් එහෙමත් නැත්නම් අදාළ නිවේදනය හෝ නියමය ඒ කියන කෘෂිකාර්මික ඉඩමේ හරි ඒ කුඹුරු ඉඩමේ ප්‍රදර්ශනය කරලා බාර දෙන්න. දැන් පුද්ගලිකව කියන්නේ හමු වෙලා නිලධාරියෙක් විසින් බාර දෙනවා. සාමාන්‍ය කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදනකාරවරයෙක් දෙන්නකදී ගිහිල්ලා පිටපත් දෙකක්ම කියලා මුල් පිටපත සහ අනු පිටපත ගිහිල්ලා මුල් පිටපත බාර ගැනීම කියලා අස්සම් කරලා දෙන්න. එහෙම නැත්නම් ඒ නියමේ බාර ගැනීම සඳහා ලේඛනයක් හදාගන්න පොතක් වගේ හදන්න. ඒකට ගිහිල්ලා මෙහාව දින මෙන්න මේ ලිපිය බාරගත්තා කියලා සඳහන්නත්. ගොඩක් හොඳයි. මුල් පිටපත බාරගදිමි කියලා අනු පිටපතේ අසන්න. ඊගාවට ලියාපදිංචි තැපෑලෙන් මේක සාමාන්‍යයෙන් ලියාපදිංචි තැපෑල කියන්නේ වගකීම් සහගතව සටහන් කරගෙන ඒ පුද්ගලයා බාරගත් බවට ඒක ලියාපදිංචි කරලා බාරගත් බවට සහතිකයක් ලබා ගැනීමෙන් මේ දීම ලබා දෙනවා.
පැහැදිලි කරනවා. එහෙම නැත්නම් වඩාත් පහසු සහ පුළුල් ක්‍රමයක් විදිහට නිවේදනය අලවන්න පුළුවන් නැත්නම් ප්‍රදර්ශනය කරන්න පුළුවන් අදාළ කෘෂිකාර්මික ඉඩමේ නැත්නම් කුඹුරේ. ගහක ගහන්න පුළුවන් මේ. හැබැයි ඉතින් ඒ අදාළ ඉඩමේ ගහන්න ඕනේ. වෙන තැන් වල ගහන්න කියන්නේ නැහැ. අපිට මේකේ ගොඩක් වෙලාවට අපිට ඉඩම් හිමියා ඒ ඇඩ්‍රස් එක හරියට නෑ ආපහු එනවා. උදාහරණයක් ගත්තොත් අපිට අත්දැකීමක් තියෙනවා. දැන් අපි නිවේදනයක් කරාම ඒක අපට රිටර්න් එනවා. දියාපදිත පැලේ කරොත් එහෙම. පුද්ගලිකව බාර දෙන්න බෑ ගියාට පස්සේ ආව හම්බෙන්නේ කියන්නේ. හැබැයි ප්‍රදර්ශනය කිරීම කරන්න පුළුවන්. ඒ ප්‍රදර්ශනය කරද්දී නිකම්ම කරන්නේ බෑ. අපි ඔයාලට ආධාරී කරන්න ඕනේ දේ තමයි මේක සාක්ෂි සහිතව තව කවුරුහරි බිසන්දාරියෙක්ව තවත් වෙනත් ආයතනයක රජයේ නිලධාරියෙක්ව ඒ ආදී වශයෙන් සම්බන්ධ කරගෙන සාක්ෂි සහිතව ඒක නිවේදනය කරන්න පුළුවන්. ඒ ප්‍රදර්ශනය කිරීමෙන් පස්සේ බාර දුන්නා කියලා සැලකෙනවා. සමාජයට ඒක කවුරු හරි ගලවලා දාන්න පුළුවන්. නමුත් ප්‍රදර්ශනය කරාට පස්සේ අපි ඒක පිළිගන්නවා බාර දුන්නා කියලා. ඒක නෛතිකයි. ඒ විදිහට බාර දෙන්න පුළුවන්. ඉඩම් හිමි භුක්තිකරුවන් හෝ ඉඩම් හිමියන් හෝ මායිම් හඳුනාගත නොහැකි විටකදී ගත හැකි පියවර කපද. මේ නියෝගවලට අනුව කියනවා ගොඩක් වෙලාවට අපිට නැගෙන ප්‍රශ්නයක් තමයි අපි දැන් ගොඩාක් පුරන් කුඹුරු හෝ පුරන් ඉඩම් ගත්තොත් එහෙම නැත්නම් ආරක්ෂම ඉඩම් ගත්තොත් එහෙම ඒවා ඒ අදාළ ඉඩම් හිමියෝ අත්හැරලා දාලා වගේ තියෙනවා. ඕන් එක නොසලකිල්ලෙන් ඒ දිහා බලන්න යන්නේ. ඒ නිසා එන්නේ සමහර අය ඉන්නේ වෙනත් නගරවල. එහෙම නැත්නම් විදේශ රටවල. එහෙම නැත්නම් ඒක නොසලකිල්ල නිසා තමන්ගේ වැඩ කරගෙන වෙන තැනකට වෙලා ඉන්න අය තියෙනවා. දැන් එතකොට දැන් මේ නිලධාරීන්ට ඇති වෙන තත්ත්වයක් තමයි නියමිත පරිදි මායිම් හඳුන ගන්න බෑ දැන්. අයිතිකාරයක් නැහැ අපේ නල දෙන්න විදියකුත් නැහැ. වල් බිහි වෙලා. පුරන් වෙලා. මේ වගේ වෙනවට මොකද කරන්න ඕනේ? අපිට ගත හැකි වෙනත් පියවර ගන්න සිද්ධ වෙනවා. අපිට මොකද ප්ලෑන් එකක් නැහැ, අප්පුවක් නැහැ. එතකොට දැන් වෘත්තිකරුවා අඳුරන්නේ නැහැ, හිමිකරුවා අඳුරන්නේ නැහැ, ගමේත් නැහැ. මොකද කරන්නේ? එතකොට ඒ අයදාල ඉඩමේ අයිතිකරුවන් වෘත්තිකරුවන් හඳුනා ගැනීම සඳහා ඒ යාබද ඉඩමේ අයගෙන් අහනවා කවුද මේක අයිතිකාරයා? කලින් වගා කරේ කවුද? විකුණුවා නම් කාටද විකුණලා තියෙන ආදි වශයෙන් හොයන්නේ. රඩු ගානේ විකුණලා තියෙනවා නම් ඒක හොයාගන්න පුළුවන් කාටද විකුණුවේ. ඒ ආදි වශයෙන් හොයාගත්තට පස්සේ දැනුම් දීම කරන්න පුළුවන්. වගේම තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ සමාන ආයතනයකින් ලබාගත් තොරතුරු අරගෙන තීරණයකට එන්න. අපිට දෙකීම තියෙන එක්තරා තැනක වසම් දෙකක් තියෙනවා. වසම් දෙක මැද්දේ ඉඩමක් තියෙනවා. ඉඩමේ කොයි වසමේද පිහිටලා තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනකොට ග්‍රාම සේවක පහන්න පුළුවන්. ග්‍රාම නිලධාරී බෙලා මේ ඉඩමක් තියෙනවා. මේක කොයි පැත්තටද ආйти. ඔෆ්සතුව ලේඛනයක් තියෙනවා නම් ඒ අනුව බලලා අපිට කියන්න පුළුවන් ඔව් මේක තියෙන්නේ මේ අවල් වසමේ කියලා. ඉතින් එතන බැරි නම් සමහරවිට දැන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර බිම් සවිය වගේ වෙන තොරතුරු ගන්න පුළුවන්. ඒක මොකද ලේඛනගත වෙලා තියෙනන්නේ මේ වසමට අදාළ. එතකොට මේ ඒ වගේ තැන් වලින් අපිට මේ තොරතුරු ගන්න පුළුවන්. අපිට නිවේදනය කරන්න. ඒ වගේම මායිම් හඳුන ගන්න. ඊපස්සේ මායිම් හරියට බලා ගන්න බැරි වුණොත් මොකද ඒ කණු දාලා හරියටම වැටවල් ගහලා තියන්නේ නැහැ නේ පුරන්. ගොඩාක් වෙලාවට. ඒ වෙලාවට නිශ්චිත කරගන්න අමාරුයි. සමහර මේ මායිම් පැහැදිලි සමහර ඒවා පැහැදිලි. අර මාර්ගයක් දෙන මැකිලා කියනවා.
වැටක් තියෙනවා ගැලවිලා ගිහිල්ලා. සම්පූර්ණයෙන් කැලේ තියෙන. අපි කොහොමද හොයාගන්නේ? ඒතර යක් පහසුයි. ඒතර කරන්න වෙන්නේ අපිට දැන් තියෙන සලකුණු කුමක් හෝ සලකුණු මත පිටලා බැලු බැලමට පෙනියන ආකාරයට ඒ ප්‍රමාණය නිශ්චය කිරීම. නැත්නම් මායිම් නිශ්චය කිරීම. ඉතින් මේක ඒ නිලධාරියාගේ තියෙන අත්දැකීම් පරිචය එක්කත් කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම කාලයක් තිස්සේ මේවා කරලා පළපුරුද්දෙන් කරන්න. සාමාන්‍ය කෘෂිකර්ම පරිසර නිෂ්පාදකවරු මුල්ම අවස්ථාවේපත් වෙන තැන දැන් මේවල අවුරුදු 30කට කාලයක් මේක වැඩ කරනවා. උන්ට ඒක පුළුවන් බලලා කියන්නේ. ඒතර දැන් වත් අවුරුදු 10ක් විතරමයි දන්නේ. මේක ඉන්නවනේ. 2015 අත්ින් ගත්තයින් අවුරුදු 10කට වැඩි. ඒකට අවුරුදු 10ක් විතර ඉන්නකොට මේකේ අයිඩියා එකක් තියෙනවා. එහෙම බලලා බැලුමට තොරතුරු බලනවා. එතන කණුවක් තියෙනවා, ගහක් තියෙනවා සමහරට. වැටියක් තියෙනවා, එළ මාර්ගයක් තියෙනවා, මෙතනක් තියෙනවා, නිරක් තියෙනවා. ඒ ආදී වශයෙන්. ප්‍රේම නීතියන්. ප්‍රපතුතුන හවලා ගීදම මායිම, තිරසේන ගීදම උතුරෙන්, රජයේ ඊදම නැගෙනහිරින්. ඊට පස්සේ පාර බස්නාහිරින්. ආදී වශයෙන් කියන්න පුළුවන්. ඒක අපි සටහන් කරලා. ඒක පිළිගන්නවා නිත්‍යම. මේ පන්ති මෙන්න මේ නියෝග වලට. හරි. උඹරිටම හඳුනා ගැනීම පැවරෙන්නේ කාටද? උඹට හඳුනා ගැනීම පැවරෙන්නේ උප සංවිධානයේට හා වසම්බා කෘෂිකර්ම පරිශීලන හා නිෂ්පාදනකාරවල. දැන් ආසන්නම නිලධාරීන් නෝනේ. ඒකට ගොවි සංවිධානයේට බාර දෙනකොට ගොවි සංවිධානයේ ඉන්න ගමේ මිනිස්සුනේ. ඒ නිසා වුන්ට හඳුනා ගැනීම ලේසියි. ඒතර අර මූලික විමර්ශනයක් කරලා ඒ වාර්තාවක් ලබා දෙන්න. ඒ නියමිත ආකෘතියක් තියෙනවා. ඒ අනුව ඉදමේ හඳුනා ගැනීමට වරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ඒ ආකෘතිය අපිට මේ එක්තරා ආකාරයක මේ තොරතුරු සපයන ෆෝම් එකක්. ඒකේ තියෙන්නේ මායිම් මොනවද තියෙන තත්ත්වය මොකද්ද? ඒකත් එහෙම මේ බලමු. මේකේ තියෙනවා මේ කෘෂි ඉදම් කළමනාකරණ නියෝගවල ගානම මේ තියෙනවා මේ ආකෘතිය පිළිබඳව ඒ විශ්ලේෂණය කරන්න. මෙන්න මේ ආකෘතිය හඳුනා ගැනීම. ආකෘතිය කෘෂි කළමනාකරණ නියෝගවල. මේකේ තියෙන මේ ගොවි සංවිධානයේ විසින් තමයි මේකේ සංවර්ධන සභා බල ප්‍රදේශයේ ගාමල් දරි වසම යාය මොකක්ද ඒකකේ මොකක්ද වාරී ක්‍රමය සුළු වාරිද මහ වාරිද මධ්‍ය වාරිද වැඩිස විශ්ජාලයෙන් පෝෂිතද ඉඩම්හිමිය අවබෝධකරුගේ නාම ලිපිනය කුඹුරුද මේ නම ප්‍රමාණය මායිම් මොනවද උතුරු දකුණු නැගෙනහිර බටහිරට වගේම අවසානයේ වගා කරලා තියෙන කන්නේ මොකද්ද වගා නොකිරීමට හේතු ඊට පස්සේ සමුකරුන්ගේ ආදී වශයෙන් ඒවා දාන්න පුළුවන්. නැත්නම් මොකක්ද සාකච්ඡා මෙතනීම වලතුන් දොර ඒවා ඉතාම කරන්න. පාරිසරික සාධක කාර්යික ලාභහානි කියන වලලා ඉන්නවනම් අපය කැල්ල ඉන්නවනේ දෝෂකතාවේ තියෙනවනම් අපි විශ අපි පුදා හැරලා වුණාද බයින්න බයිනම් ඒ වගේම තමයි ආර්ථිකමය ඵලදායීතාවය අඩුවීම සහ තවත් වෙනත් සාධක හේතු වෙන්න පුළුවන්. ඒතර යනවා ඒ ගොවි සංවිධානයේ වාර්තා කරන මෙන්න මේ කාරණා නිසා තමයි වෙලා තියෙන්නේ.
ඒතකොට ඒ වගේම ඒකේ නිර්දේශිත භෝගයක් දාන්න පුළුවන්. වී වගා කරන්න වී වගා කරනවා. වෙනත් භෝගයක් කරලා දාලා මේ නියමිත පරිදි දින වකම් දාලා සංකලා බාර දෙන්න ඕනේ. ඉතින් මේක තමයි තොරතුරු ලබා දෙන ආපොතේ. හරි. එතකොට යම් කෘෂිකාර්මික ඉදමක් සුපරීක්ෂණ කාලය ඇතුළත වැඩි දියුණුවීමක් නොපන්නෙන්නවන්නේ. ඒ සඳහා වන්දියක් අය කරන්න පුළුවන්. ඒ වන්දි ප්‍රමාණය කොහොමද? රුපියල් 5000කට නොවැඩි වන්දියක් අය කරන්න පුළුවන්. ඒක ගෙවි නැත්තම් උසාවියෙන් දාලා දඩයක් විදිහට වන්දි අය කරගන්නත් පුළුවන්. මේ ක්‍රමය. මේක හැබැයි ගොඩක් තැන්වල කරනවද කියන එක සැකයක් තියෙනවා. පනතේ තියෙනවා හැබැයි කරනවද කියන තමයි ප්‍රශ්නේ නේ. ඊට පස්සේ කාර්යක්ෂම ලෙස වගා නොකරන ඉඩමකට දඩයක් ලෙස ගෙවන ලෙස. දඩයක් නැත්නම් වන්දියක් ගෙවන ලෙස. නියම කරපු අවස්ථාවක අභ්‍යාචනා කරන්න පුළුවන් කාර්ය. උපන කාලයක් ඇතුළත කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා. කාටද කරන්නේ? ගොවිජන විනිශ්චය සභාවට තමයි අභියාචනා කරන්න පුළුවන්. එතකොට ගොවිජන විනිශ්චය සභාවට ගොවිජන විනිශ්චය සභාවට අභියාචනා කරන්න. එතකොට අභියාචනයේ පිටපතත් කොමසාරිස් ජනරාල්වරයාටත් යවන්න ඕනේ. කාලය කිව්වහම මාසයක් ඇතුළත දින 30ක්. දින 30ක් ඇතුළත තමයි මේක අභියාචනා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේකට අභියාචනය නැතුව සේසලකලා කටයුතු කළ හැකියි. අහිමි කිරීමේ නියමයක් සම්බන්ධයෙන් අභියාචනා කළ හැකි කාටද? අහිමි කිරීමේ නියමයක් කිව්වම අර වගා මේ ඉදම් හිමියාට භුක්ති කරුට එහි වගා කිරීම සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම කරන්න බෑ ඉස්සෙල්ලා. ඒ අනුව හැබැයි ඔහුට අභියාචනා කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඔකට දින 30ක් ඇතුළත අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයාට අභියාචනයක් ලම්බට මෙන්න මේ කාරණා හැමි කිරීමේ නියමයක් දෙන බලපන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. right. අමාත්‍යංශ ලේකම්වරයාට අද අභියාචනාව අහිමි කිරීමේ නියමය සම්බන්ධ. right. ආරවුලක් හේතුවෙන් වගා නොකරන ඉඩමක් සම්බන්ධයෙන් ඉඩම වගා කිරීම සඳහා ඇති විධාන කටයුතු. 27 තමයි මේක තියෙන්නේ. 27 වගන්ති. ඒතර ආරවුලක් තියෙනවා නම් ඒක ආරවුලක් තියෙන බව කියලා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්ට සැහැීමටපත් වෙන්න පුළුවන්. ඒ කොමසාරිස් ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයාට නියෝජනයක් ඉදිරිපත් කිරීමට අර ඉඩම් හිමියා හෝ භුක්තිකරුට අවස්ථාවක් දීලා කියනවා. මොකද කියන්නේ ඔයගොල්ලෝ? අවස්ථාවක් දෙනවා. ඒ දීලා નિયમિત කාලයක් ඇතුළත මේ අවස්ථාව ඇතුළත හරි සාධාරණ හේතුවක් දක්වන්නේ නැත්තම් નિયમિત කාලයක් ඇතුළතදී ඉවත් වෙන්න කියලා ඒ දැනට ඒ ඉඩමින් අයට කියන්න පුළුවන්. ආරවුලක් තියෙනවා, කට්ටියක් ඉන්නවා. දැන් ඔන්න වගා කරන්න බෑ. මොසාරි ජනවරවලයා කියනවා මෙන්න මේ දිනට පෙර මේකෙන් ඉවත් වෙන්න. ඒ සන්තකය දෙන්න ඕනේ කාටද? මොසාරි ජනවරවලයා හෝ ඔහුගේ නියෝජිතයාට බාර දෙන්න කියලා ඒකේ සඳහන් කරනවා. ප්‍රහුන්ට නියම නිකුත් කරාට පස්සේ ධම්මිමියව භුක්තිකරු විසින් එය ඒ සන්තකය දෙන්න ඕනේ නියම කරන තැනට. අර විශේෂයෙන්ම ඒක දෙන්නේ කාටද? ගොවිජන සංවර්ධන සභාවට. එහෙම නැත්නම් ගොවිජන සේවා කාරක සභාවට. මොකද ඉඩම් බැංකුවට තමයි මේක දෙන්න ඕන. ඉඩම් බැංකුව තාම පිටවල නැති නිසා
ගොජන සංවර්ධන සභාව නොහොත් ගොජන සේවා කාර්ය සභාව. ආ, දැන් මේක වගා කරවන්න මොකද්ද කරන්න ඕන? දැන් වැඩක් නෑ නේද? අපි වයින් කරාට පස්සේ නිකන් දුකිපට වැඩක් නෑ. ඒකට මොකද්ද කරන්න ඕන? එතකොට ඉදන් හිමියට ගොවියට කියනවා මොකද්ද ඉවත් වෙලා සන්තකේ බාර දුන්නා කියලා කියනවා. ඒකට ආරවුල සමතේටපත් වෙනකන් බැංකුව ඉඩම් බැංකුවට මේක දෙන්න. ඉඩම් බැංකුවේ නැති නිසා ගොජන සේවා කාර්ය සභාවට සංවර්ධන සභාවට පාන. right. සියලු සාධාරණ කාලේ දැන් එතනදී වැඩක් තියෙනවා දැන් මේ ඉඩම් බැංකුවට දුන්නාට පස්සේ ඒක නිකන් තියන්න බෑ. ඒ ඉඩම් බැංකුව හෝ ගොජන සේවා කාර්ය සභාව සංවර්ධන සභාව විසින් ඒ ඉඩම වගා කිරීම සඳහා වෙනත් අයෙකුට බාර දෙන්න ඕන. දීලා වගා කරවන්න. තමයි නීති. මොකද කාගෙන් හරි අහිමි කෙල්ල නිකන් පුරන් වෙන්න ඇරලා හරියන්නේ. ඒ නිසා ගොවි සංවිධානය වෙලා දැනුම් දීම් කරලා ඒ වගා කරන්න කැමති අයට මේක බාර දෙන්න පුළුවන්. right. ඒතකොට දැන් මේ කෘෂිකාර්මික ඉඩම් වල කාර්යක්ෂමව නැත්නම් බලදායි ලෙස වගා කටයුතු කරනවද කියලා බලන්න ඕනේ. නැත්නම් මේ සම්බන්ධ ක්‍රියාත්මක කරන්න බෑනේ. එතකොට නිලධාරීන්ට පුළුවන්කමක් තියෙනවා කෘෂිකාර්මික ඉඩමකට ඇත්. කාටද මේ නිලධාරී? කවුද නිලධාරී? ඒතර පනතේ 38 වගන්තියේ දක්වන කොමසාරි ජෙනරාල්වරයා, අතිරේක කොමසාරි ජෙනරාල්වරයා, කොමසාරිස්වරුන්, නියෝජ්‍ය කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, ගොවිජන සංවර්ධන නිලධාරියන් වගේම පනත යටතේ පත් වෙනු ලබන වෙනත් නිලධාරීන් සංඛ්‍යාව. ඒක කෘෂිකර්ම පරිශ්‍රම ස්පාන්තාකාරයෙන් නම්. ඒ අයට සාධාරණ කාලයකදී ඉඩමකට ඇතුළු වෙලා පරීක්ෂා කරන්න. එතන මේ සාධාරණ කාලය කියන්නේ මොකක්ද? සාධාරණ කාලය කියලා කියන්නේ පොදුවේ ගත්තාම රාත්‍රියකට යන්න බෑනේ. යම්කිසි අවස්ථාවකදී අපි සාධාරණ කාලය නිශ්චය කර ගන්නවා. උදේ 6න් පස්සේ වෙන්න පුළුවන් 6ට හවස 6න් කලින් එන්න. රාත්‍රියට යන්න බෑ. අලුහොරේ පේන්නේ නැති වෙලාවක එහෙම යන්න බෑනේ. ඒ නිසා සියලු සාධාරණ කාලයකද පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ ආකාරයෙන් ඇතුල් වෙන නිලධාරීන්ට බාධා කළොත් දඬුවම් ලැබෙනවා. මේ ප්‍රශ්نين අහන්නේ එහෙම බාධා කළොත් නඩු විභාගයක් පවත්වන ලඝු නඩු විධාපන පවත්වලා දඬුවම් පානවා. ඉතින් මේ ගොඩක් කරලා දැන් උදාහරණයක් ගත්තොත් කවුරු හරි ගිහිල්ලා ඉඩමකට ඇතුල් වෙනවා ගේට්ටුවක් දාලා තියෙනවා. කතා කරලා ඇතුල් වෙනවා. ඒ ඇතුල් වෙනකොට ගේට්ටුව වහලා කියනවා නෑ යන්න බෑ එහෙම කියලා නවත්තනවා. එහෙම කරන්න බෑ. ඒතර මේ ඇතුල් වෙන්න බලය දීලා තියෙනවා. එහෙම නැත්තම් ගහන්න එන කැත්තක් පොල්ලක් අරගෙන එනවා. එයාදී ආශයෙන් බාධා කරලා අර වළක්වනවා නම් පරීක්ෂා කිරීම. ඒ ලඝු නඩු විභාගයක් කියලා අවුරුදු 2කට නොවැඩි කාලයකට බන්ධනාගාර ගත කරන්න පුළුවන්. අවුරුදු 2ක් හෝ ඊට නොවැඩි කාලයක්. ඒ ආකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තව රුපියල් 25000කට නොවැඩි දඩය නියම කරන්න. එහෙම නැත්නම් මේ දඬුවම් දෙකම සිර දඬුවම් දෙන්නත් පුළුවන්. දඩය ගන්න. ඒතර මේකෙදි අපේක්ෂා කරන්නේ යම් ඉදන් අයිතිකාරයෝ ඉන්න ඒගොල්ලෝ හිත මේක අපේ කාටවත් මේක දෙන්න අපිට ඕන විදිහට තමයි කරන්න නෑ. මේකෙදි අපේ පනත යටතේ කෘෂිකාර්මික ඉඩම් ජාතික අවශ්‍යතාවයක ප්‍රතිපත්තියක පවතිනවනේ මේ කෘෂි නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමකින් ඇති කරන්නේ.
මේකට තමයි මේ නීති හදලා තියෙන්නේ. නිලධාරියෙකු මොකද්ද කරන්න ඕනේ දැන් මෙහෙම බාධා කරන්න ආවොත් ගිහිල්ලා පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියට පැමිණිලි කරන්න ඕනේ. right. ඒක 32 වගන්තිය. 32 වගන්තිය ගත්තාම මේ මොකද පෞද්ගලික ප්‍රශ්න පත්‍රයක් තිබ්බා. ඒ යමාකාරයේදී කුෂිකාර්මික දෙමාක් කොමසාරි ජනරාල්වරයාගේ ලිඛිත අවසරකින් තොරව වෙනත් කාර්යයකට භාවිත කරනවා නම් ඒක නිරීක්ෂණය කරන්න. ඒ අනුව තමයි අපිට බලන්න පුළුවන් මේ පස් වලින් හෝ වෙනත් ද්‍රව්‍යකින් කොට කරනවා. අදාළ කුඹුරු ප්‍රමාණය පස් හෝ වෙනත් ද්‍රව්‍යකින් කොට කරන්න හදනවා කියලා අපි දකින්න. රතු පස් දෙන්න පුළුවන්. අලු පස් දෙන්න පුළුවන්. සමහර අය කොම්පෝස්ට් දාලා පුරවන, පොල් එලි දාලා පුරවන, අසලප්පු ද්‍රව්‍ය දාලා පිළ කරනවා. නැත්නම් වෙනත් ආපතේ යවන දහයි යලි කුඩු වගේ දේවල් දාලා පුරවන. හොඳ. ඒක කරන්න සැත් කරනවද කියලා බලන්න. ගොඩ කරනවද? මේකට උත්සාහ කරනවා. සමහර අය යාබද ඉඩමේ ගොඩ ගහලා තිබුණා ඊයාව කුඹරට යනවා. මේ වගේ දැන් පරීක්ෂාවෙන් දලා පරීක්ෂා කරන්න පුළුවන්. ඊගාවට කෘෂිකාර්මික කාර්ය සඳහා වෙනත් කාර්යයක් සඳහා භාවිතා කරන්න. ඕ යම් ක්‍රියාවක් කරනවා. උදාහරණයකට සෝලාර් පැනල්ස් ගන්නවා. ඒක අවසරයකින් තොර කරනවා නම් ඒකත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. right? ඒතකොට එහෙම නැත්නම් වැලි ගොඩ දාන. ඒ වගේ දෙයක් කරනවා. කුඹුරට ප්‍රමාණය යම් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා වූ ඒ කාර්ය තහවුරු කිරීමලා යම් ක්‍රියාවක් කරනවා. අත්විවරමක් දානවා. කොන්ක්‍රීට් එකක් දානවා. අමු හිටෝලා හදනවා. මේ වගේ දේවල් කරද්දී එහෙම කරනවා නම් ඒකත් බලන්න. ඊට පස් ඉවතර ගෙන යනවා. පිළිදෙලි කපනවා. පස් කපලා අරන් යනවා. වැලි කපලා අරන් යනවා. මැටි කපලා අරන් යනවා. බලන්න. එසේත් කරනවා නම් ඒකත් නිරීක්ෂණය කරලා පියවර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසර පත්‍රයක් නියම සහ කොන්දේසි උල්ලංඝනය කරමින් මේ ප්‍රමාණය භාවිතා කරනවද කියලා බලන්නත් පුළුවන්. මේක අපි ගිහිලා බලනකොට වෙන කාරණා ඔක්කොම බලන්න පුළුවන්. හරි. එහෙනම් බලලා ඒ නියමිත පනතේ නියමිත පියවර ඉදිරි ගන්න ඕන අපි කරන්නේ. ඒ අමාර්ග වලට යන්න වෙන්න පුළුවන්. නියමයන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම අධිකරණයට යන්න වෙනවා. නැත්නම් පොලිසිය ප්‍රමිති කරන්න වෙන මේ වගේ කාරණා කරන්න. වෙනත් කාර්යයක් සඳහා අවසරයක් නැතුව ඒ වගේ දෙයක් කරනවා නම් උඩ කරනවා නම් ගොඩනැගිල්ලක් හදනවා නම් වෙනත් කාර්යයක යෙදෙනවා නම් මොකද කරන්නේ? එතනදී කුෂිකර්ම පරිශනා නිෂ්පාදනකාරවරයා තමයි මේව දකින්නේ. ගොඩක් වෙලාවට. දකින්නේ කියලා සමහර වෙලාවට දකින්නේ නැහැ. නේද? ගමේ සමහර වෙලාවට තමන්ගේ අල්ලපු ඉඩමේ කරත් දකින්නේ. ඒක හරි නේද? පුද්ගලික සම්බන්ධතාවය දානම නම් එහෙම නතරක් තියෙනවා. මේක තමයි. ඉතින් මේක මේ අද කරන්න පුළුවන්. ඒතකොට 32 තුන වගන්ති අනුව නිවේදනයක් නිකුත් කරන්න ඕනේනේ. ඒතකොට නිවේදනය නිකුත් කරන්නම් ගොජන සංවර්ධන නිලධාරීට තොරතුරු වාර්තා කරන්න ඕන. ඒ අනුව පරීක්ෂා කළා ඒ තොරතුරු ලබා දෙන්න. දැන් මොනවද පරීක්ෂා කරන්නේ? පිටතට ගිහිල්ලා බලන්න ඕනේ. කොතනද කරන්නේ? කුඹුරක්ද? කවුද කරන්නේ? කවදාද කරේ? මොන විදිහටද කළා තියෙන්නේ? මේක කියන්න පුළුවන් මෙහෙම. අපි ගත්තොත් එහෙම දැන් අපි බලමු
මොනවද මේකෙදි කියන්න පුළුවන් දේවල්? හොයන්නේ මොනවද? දැන් විකාර්මික ඉඩමකට ගිහිල්ලා මොනවද බලන්නේ? හරිද? අපිට මේකේ ආ, කවුද කවුද වගා කරන්නේ? නැත්නම් මේ කවුද ගොඩ කරන්නේ? right. එයාගේම කොතැනද කියලා කියනකොට අපි කුඹුරක්ද කියලා බලන්න. ඒතොර ඒකේ මායින් ඊට පස්සේ කුමන ආකාරයෙන්ද? හරිද? කුමන ආකාරයෙන්ද? ඒ වගේම තමයි කුමන ආකාරයෙන්ද කියුවම මේ අපි උදාහරණයක් ගත්තොත් වෙන පස් දමා හරිද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් රතු පස් දමා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ගොඩනැගිල්ලක්. කොහොමද? ඒ ගොඩනැගිල්ල මොනවද කරන්නේ? මේ මොන ගොඩනැගිල්ලද? අපි කියමු කොන්ක්‍රීට් කණු යොදා කොන්ක්‍රීට් කණු යොදා. එහෙම නැත්නම් තවත් ආකාරයක් අපි කියමු සෝලාර් පැනල් ඉදි කර එහෙම කියලා කියන්නේ. කුමන ප්‍රමාණයක්ද? ප්‍රමාණය වැදගත්. බලන්න ඕනේ මේ දැන් ලොකු ඉඩමක් තියෙනවා අක්කර දෙකක් අක්කර දෙකම උර කරන්නේ අක්කර දෙකක් පමණ වූ බිම් ප්‍රමාණයෙන් පර්චස් කොච්චරද? අර ප්‍රමාණය. මෙන්න මේ විදිහට තොරතුරු කියන්න ඕනේ. කවුද? නියමිත පුද්ගලයා. එහෙම නැත්නම් කොතනද මේ කුඹුරක්ද? ස්ථානය මොකද්ද කුඹුරක්ද? මේ ආදි වශයෙන් තොරතුරු ටික දෙන්න ඕනේ. බඩ වසම සහ සියල්ලද අනුගුණ කරලා ඒ කෘෂිකර්ම පරිශනා නිෂ්පාදන සහ කරවරයා තමයි මේ තොරතුරු ටික ලබා දෙන්නේ. right. එතකොට මේ අපි ඒ ආකාරයෙන් වාර්තා කරන කාටද? ගොවිජන සංවර්ධන නිලධාරිවරයා තමයි ඉන්නේ ළඟම. ඒකට කරන්නේ මොකද්ද? නියමිත තොරතුරු සහිතව වාර්තා කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ කවුද? කෘෂිකර්ම පරිශනා නිෂ්පාදන. ඒ වගේම තමයි ඒ ඔහු ඇය විසින් වහම මේ බල ප්‍රදේශීය පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියට පැමිණිලි කරන්න ඕනේ. මොකද ඒක නිරීක්ෂණය කරන්න ඕනේ පොලිසිය ඇවිල්ලා. එතකොට එයා පොලිසිය සාක්ෂියක් බවට පත් වෙනවා. ඒ නිසා පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරියට 32 වගන්ති 5 වගන්ති අනුව පැමිණිලි කරන්න ඕනේ. ඒ කාර්යය තමයි කෘෂිකර්ම පරිශනා නිෂ්පාදන කාර්යාලය කරන්න ඕනේ. එතකොට දැන් මේක මේ අපි ඔබ විසින් කරන දෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න වලදී අහන්න පුළුවන් මේ අනවසරින් කරද්දී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොනවද කරන්නේ? පළවෙනි ස්ථානයේ මේක දාද ස්ථානයේ ගිහිල්ලා පරීක්ෂා කරලා බලලා ඒ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන්න ඕනේ
ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරිවරයාට නැත්නම් ගොවිජන සංවර්ධන නිලධාරියා. ඊට පස්සේ දැන්වීමක් නිකුත් කරන්න ඕනේ. දැන් අනුපිළිවෙලකට දැන්වීමක් නිකුත් කරන්න ඕනේ. ඒ දැන්වීම නිකුත් කරන වහම පොලිස් ස්ථානයේ වාර්තා කිරීමක් කරන්න පුළුවන්. ඒතර මේ දැන්වීම කොහොමද නිකුත් කරන්නේ? අර කිව්වා වගේ විශේෂයෙන්ම මේකේ දක්වන දෙයක් තමයි මේ දැන්වීම ප්‍රදර්ශනය කරන. ඒක පැහැදිලිව කියනවා ප්‍රදර්ශනය කරන්න. ඒකත් එහෙම ඉස්තේක වගන්ති පැහැදිලිව තියෙනවා ප්‍රදර්ශනය කරන්න ඕනේ කියලා. ඒතර මේ දැන් අපිට කියන්න බෑ අපි කල් යනවා අවල් දවසකදී කියන්න බෑ අපි සෙන්සුරාදා නොවෙන්න පුළුවන්. හැබැයි හැකි ඉක්මනින්ම මේ දැනුම් දීම ප්‍රදර්ශනය කරන්න ඕනේ. මම මේකදී ලොකුට කතා කරන්නේ නමුත් ඒ ප්‍රදර්ශනය කරන්නේ ඇයි? ඒ වහම අපි කරේ නැත්නම් වුන් ඒක අකණ්ඩව කරලා අදාළ ඉඩම පුරවලා අවසන් කරනවා. එහෙම නැත්නම් ඒ දිගිරීම කරලා අවසන් කරනවා. ඒක ගැටලු සහගතයි. හිතවිලි ක්‍රියාමාර්ගයේදී ගැටලු සහගත වෙනවා. හානිය වෙලා වෙන කුඹුරට හානි වෙලා වෙනවා. ඒ නිසා කල් ගන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට තැපෑලෙන් යවන එක නෙමෙයි නිර්දේශ වෙන්නේ ප්‍රදර්ශනය කිරීම. හරිද? දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහන දැන් 2005 25 ඒ 32 වගන්ති යටතේ කටයුතු කරද්දී ගන්නා පියවර අනුපිළිවෙලින් දන්නවා දක්වන්නේ. කොට අපිට කියන්න පුළුවන් නිරීක්ෂණය කළා වාර්තා කරනවා වාර්තා කිරීමෙන් පස්සේ නිවේදනය 32 වගන්තිය 3 වගන්තිය 32 3 උපගන්තිය යටතේ දැන්වීමක් කරනවා. ඒ දැන්වීමේ සඳහන් කරලා තියෙන්න ඕනේ කරන ලබන වරද කුමන ආකාරයෙන්ද වරද කරන්නේ එහෙට ලැබිය හැකි දඬුවම කවරේද ආදි වශයෙන් සඳහන් කළා දැන්වීමක් කරනවා. කාටද? ඉදම් හිමියා අවබෝධ කරගන්න. එතකොට ඊට පස්සේ අපි බලනවා කාර්යභාර නිලධාරියට දෙනවා. ප්‍රමිති කරනවා. පොලිසිය විසින් ඒ අදාළ කටයුත්ත කරන පුද්ගලයන් ඒ වගේම යන්ත්‍රෝපකරණ උපකරණයක් ආදී අත්අඩංගුවට ගන්න. ලියවිල්ලක් අත්අඩංගුවට ගන්න. අරකට මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් සහකාර කොමසාරිස්වරයා හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයා නැත්නම් කොමසාරිස් ජනරාලයාගේ අනියෝජිතයන් විසින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරලා අවස්ථා දෙකක් තියෙනවා තහනම් නියෝගයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි තහනම් නියෝගයක් අරගෙන 32 වගන්ති යටතේ නඩු විභාගයට ලඝු නඩු විභාගයට යොමු කරලා දඬුවම් ලබා දෙන්න පුළුවන්. තීරණයක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මූලික කටයුතු කරන්නේ. කුඹුරිටම අනවසරයෙන් වෙනත් කටයුත්ත සඳහා භාවිත කරන විට ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ කාර්යබහුල දෙවියන්ගේ නිලධාරියා විසින් ගත යුතු පියවර. වහම කරන්නේ මොකද්ද? විශ්වාස කරන ඒ වරදට සම්බන්ධයි කියලා කියන සියලු දැනත්තම් මෙවලම් උපකරණ යන්ත්‍ර සූත්‍ර වාහන වෙනත් ද්‍රව්‍ය ලේඛන අතරම. ඒ අතරකට ගත්ත සියලු දැනත්තම් මෙවලම් උපකරණ යන්ත්‍ර වාහන වහම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි ආගේ කාර්යය. වෙනත් රෝගයක් සම්බන්ධයෙන් ගෙවී යුතු බද්ද නිශ්චය කිරීමට
සලකා බැලිය යුතු මූලික සාධකය කවරේද? එතනදී ඒ බද්ධ කීයද කියලා නිශ්චය කරන්නේ කවුද? යෝජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ගැසට් පත්‍රයෙන්. ඒතර ඒකෙදි නිෂ්පාදන වියදම මහ වෙළඳපොළ වටිනාකම සලකා බැලීමක් කරනවා. එතකොට දැන් මේ වෙනත් භෝගයක් සඳහා ද වීවල නම් අපි කියවා දින 15 හෝ ඊට කලින් 15 වෙනි දින හෝ ඊට කලින් අදාළ බද්ධ ගෙවන්නේ. මේකෙදි දෙනවා දින 30ක් තුරට ඒ අස්වැන්න ලැබෙකින් පසුව බද්ධ ගෙවන්න ඕනේ කියලා. දින 30යි. right? right. තවත් ප්‍රශ්නයක් අත්තොත් මේ අපිට ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් එකක්. දැන් ಖನಿಜ සම්පත් ලබා ගන්නකොට උපරිමේ එක්වරකදී ලබා දිය හැකි උපරිමයෙන් ලබා දිය හැකි එක්වරකදී බිම් ප්‍රමාණය කොපමණද ඒ සඳහා භාවිත කිරීමට දෙන්න. කියන්නේ ಖನಿಜ ද්‍රව්‍ය ගන්න නෙමෙයි අපි භාවිත කරන්නේ ಖනිජ ද්‍රව්‍ය ගැනීම සඳහා භාවිත කිරීම. ඒක ಖනිජ ද්‍රව්‍ය ගැනීම සඳහා අවසර දෙන්නේ පතල් ගැනීම මහ භූ විද්‍යාවේ ආයතන වෙන්නේ. අද අපි දෙන්නේ මේ කුඹුරිටම පාවිච්චි කරනවා. ප්‍රතිස් 20ක ප්‍රමාණයක් එක්වරකදී පාවිච්චි කරනවා. right. ඊට පස්සේ දැන් මේ කුඹුරිටමක ඉන්නවා මේ වගේ ಖනිජ සම්පත් ගන්න කුඹුරිටමක අඳගොවියෙක් ඉන්නවා. දැන් යාර මේ අහිමි වෙනනේ මේ පර්චේස් 20 හරි අදාළ කන්නේදී 20 හරි කොයි ප්‍රමාණයක් අහිමි. එතකොට ඒකට වන්දියක් ගෙවන්න කියලා කියන්න පුළුවන් අදාළ ಖನಿಜ සම්පත් ලබා ගන්න කෙනාට. ඒ වන්දිය ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ඒක දෙන්නේ අඳගොවියා වෙත. හැබැයි අඳගොවියා කිව්වොත් බෑ. ඒ බාරගන්නේ නෑ මට එපා. මට ඕනේ මේක වගා කරන්න උඹලා ඔක හාරන්න එපා කියලා කියනවා. නමුත් එහෙම කරන්න බෑ වන්දිය පිළිගන්නේ නැත්නම් ඒ ඉඩම් ප්‍රමාණය පිටා තියෙන දුජන සංවර්ධන සභාව නැත්නම් කාර්ය සභාවට ගිහිල්ලා ඒ අදාළ නියම කරනු ලැබූ වන්දි මුදල තැන්පත් කරන්න ඕන. එතකොට මේ සංවර්ධන සභාව නැත්නම් කාර්ය සභාවට මුදල් තැන්පත් කරපු විට ලියාපදිංචි තැපෑලකින් යවන්න ඕනේ අඳගොවියට මෙන්න ඔබගේ අඳවිය සඳහා වන වන්දිය ලැබිලා තියෙනවා එය ලබා ගන්න කියලා. right. ඊගාවට මාස 6ක් ඇතුළත ඒ වන්දිය ගත්තේ නැත්නම් යෝජන සංවර්ධන අරමුදල මේ ආරක සභාවෙන් සංවර්ධන සභාවෙන් ඒ වන්දි මුදල යවන්න වෙනවා යෝජන සංවර්ධන අරමුදලට. යෝජන සංවර්ධන අරමුදලට ඒ කාර්ය සභාවේ තියාගෙන ඉන්න බෑ යෝජන සංවර්ධන අරමුදලට යවන්න. right. අපි මේ කොටස එතනින් අවසන් කරලා ඉතින් ඊගාව සෙෂන් එකට යමු. තවත් වීඩියෝ එකකින් ඉතුරු කොටස මම ඔබට ඉදිරිපත් කරනවා.